අයිබෝන් පුතේ අපි අද බලමු ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක තියෙන වෙනස්කම් මොනවද කියලා. ඊට කලින් පුතේ අපි ඉස්සෙල්ලාම බලමු දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද කියලා. දර්ශීය සෛලයක් කියලා කියන්නේ සෛලයක තියෙන ඕන සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රියතා අඩංගු වනසේ නිර්මාණය කරන ලද සෛලයට අපි කියනවා දර්ශීය සෛලයක් කියලා. සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රියතා අඩංගු වනසේ නිර්මාණය කරන ලද සෛලයට අපි කියනවා දර්ශීය සෛලයක් කියලා. ඊළඟට බලමු දර්ශීය ශාක සෛලය. දර්ශීය ශාක සෛලයේ තියෙන කොටස් ටික අපි බලමු. එතකොට මෙන්න පිටතින්ම තියෙනවා පුතේ සෛල බිත්තිය. සෛල බිත්තිය තියෙනවා. ඊපස්සේ උතේ ඊට ඇතුළතින් මෙන්න එතන ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. රයිබෝසෝම තියෙනවා. රයිබෝසෝම. පසුතේ රික්තකයේ තියෙනවා. රික්තකයේ. ඊළඟට සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය තියෙනවා. ඊපස්සේ ගොල්ගි දේහ තියෙනවා. ගොල්ගි දේහ. ඊළඟට මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියම් තියෙනවා. ඊපස්සේ න්‍යෂ්ටිය තියෙනවා. ඊළඟට න්‍යෂ්ටිකාව තියෙනවා. හරි. ඊපස්සේ උදේ උතන රළු අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා. වගේම පුතේ සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා පිටලා තියෙනවා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. හරි. ඊළඟට අපි බලමු පුතේ ශාක සෛලය. ශාක සෛලය නෙවෙයි ඊළඟට අපි සත්ත්ව සෛලය බලමු. ඒකේ දර්ශීය සත්ත්ව සෛලයක අතර පස්සේ මේ විදිහට සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. පස්සේ සෛල ප්ලාස්ම. ඊට තියෙනවා රයිබෝසෝම. ඊට තිබ්බ තියෙනවා ප්ලාස්ම පටලය. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියම තියෙනවා. මයිටොකොන්ඩ්‍රියම්. ඊට පස්සේ න්‍යෂ්ටිකාව තියෙනවා. න්‍යෂ්ටි ඇතුලේ න්‍යෂ්ටිකාව. පස්සේ න්‍යෂ්ටිය තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඊළඟට ගොල්ගි දේහ පිටලා තියෙනවා. ගොල්ගි දේහ. හරි. අපි දැන් ඔන්න ඊළඟට බලමු ශාක සෛලයක සහ සත්ත්ව සෛලයක තියෙන වෙනස්කම් මොනවද කියලා. එතකොට ශාක සෛලයක පුතේ සෛල බිත්තියක් තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. ඊළඟට ශාක සෛලයක විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක ඔය රික්තක දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට ශාක සෛලයක හරිත ලව තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක හරිත ලව දක්නට ලැබෙන්නේ නැහැ. ඊළඟට සෛල ප්ලාස්මය ගත්තට පස්සේ සෛලේ පර්යන්තයට තල්ලු වෙලා තමයි තියෙන්නේ ශාක සෛලයක ගත්තොත්. හැබැයි සත්ත්ව සෛලයක වැඩි අවකාශයක් ගන්නේ සෛල ප්ලාස්මය. ඒ පාරක් විදිහට ශාක සෛලයක සෛල බිත්තියක් තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක සෛල බිත්තියක් නැහැ. ළඟට විශාල මධ්‍ය රික්තකයක් තියෙනවා ශාක සෛලයක. හැබැයි සත්ත්ව සෛලයක මධ්‍ය රික්තක දක්නට ලැබෙන්නේ නැහැ. ළඟට ශාක සෛලයක හරිත ලව තියෙනවා. හැබැයි සත්ත්ව සෛලයක හරිත ලව නැහැ. ළඟට සෛල ප්ලාස්මය ගත්තොත් ඉතින් සෛලයේ පර්යන්තයට තල්ලු වෙලා තමයි ශාක සෛලයක තියෙන්නේ. සත්ත්ව සෛලයක ගත්තොත් වැඩි අවකාශයක් ගන්නේ සෛල ප්ලාස්මය.
හරි පුතේ. එහෙනම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. අපි ලැබුණ සතියේ ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.